අපි 7:10 වෙනකම් බලමු කවුරු හරි ජොයින් වෙයිද කියලා. Hi, okay. Welcome to SST English Academy. Good evening, everyone. අද තමයි SST English Academy මාස 3 ඉංග්‍රීසි පාඨමාලාවේ ඔන්ලයින් පාඨමාලාවේ පළවෙනි දවස. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මා විශ්වාස කරලා මගේ පාඨමාලාවට සම්බන්ධ වෙන එකට ප්‍රතිවිරුද්ධ. මම ගැන හඳුන්වලා දීලා හිටියොත් මම සංස්කෘත ප්‍රභා. දැනට ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ST ආයතනයේ ඉන්ටර්මීඩියට් ලෙවල් විදියට මට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. මේ මාස 3 පාඨමාලාවේ අපි ඔයාලගේ ප්‍රථමයෙන්ම ගන්න බලන්නේ පර්සනැලිටි එකක් තියාගෙන ඉංග්‍රීසි ටික කොහොමද කතා කරන්නේ කියලා. මුලින්ම අපි ඔයාලගේ ස්පීච් බයි කියන එක නැති කරනවා පර්සනැලිටි එක ෆස්ට් හදනවා.
ඊට පස්සේ මේ ඉංග්‍රීසි කෝස් එකෙන් වෙන්නේ ඔයාලගේ ඉංග්‍රීසි ටික බේසික් ඉඳලා ඉන්ටර්මීඩියට් ලෙවල් යනකම් හැදෙනවා. බේසික් කෝස් එක කරන අයට පළවෙනි මාසේ බේසික් කෝස් එක යන්නේ. බේසික් කෝස් එක කරන අයට ස්පෝකන් කෝස් එක ෆ්‍රී හම් වෙනවා. ඔයාලගේ ස්පෝකන් ටික ඩෙවලොප් කරගන්න මෙතන යන ප්‍රෝග්‍රෑම්ස් ටික තමයි මම තනි තනියෙන් විදිහට අරගෙන ඔයාලව කනෙක්ට් කරගන්නවා ස්පෝකන් ප්‍රැක්ටිකල් ඉවෙන්ට්ස් විදිහට. තව ඔයාලට හැමදාම පැය භාගයක් වගේ ස්පෝකන් ඇක්ටිවිටි එකක් කරන්න දෙනවා. ඔයාලා පළවෙනි දවස් 3 වලට ෆ්‍රී කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ වාරික විෂයෙන් ඔයාලට ගෙවා ගන්න අපහසුතාවක් තියෙනවා නම් වාරික වශයෙන් ඔයාලට කෝස් ෆී ගෙවා ගන්න පුළුවන්. රුපියල් 10000ක් තමයි කෝස් ෆී එක වෙන්නේ මාස 3ටම. මාස 3 අවසානයේ ඔයාලට වටිනා සහතිකයක් ඔයාලගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් මට chat එකට දාන්න බලන්න මොනවද මේක තව දැනගන්න තියෙන්නේ කියලා. අද ඔයාලට මුලින්ම ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ඉඳලා තමයි කෝස් එකේ පටන් ගන්නෙ. ඔයාලා ගාව මම හිතනවා කොලයක් හරි පොතක් හරි පෑනක් හරි ඇති කියලා. ඔයාලා මේ කෝස් එකේදී මම මේ දාන බුක් ලිස්ට් එක හදා ගන්න ඕනේ. මම බෝඩ් එකේ දාන්නම් බුක් ලිස්ට් එක කොහොමද කියලා. දැන් වලට CR බුක් එකක් ඕනේ. නොස් රීඩින් එකටත් CR එකක් ඕනේ. ග්‍රැමර් එකේ CR එක ගන්න ටිකක් 200ක වගේ එකක් වුණාට කමක් නැහැ. ඊට පස්සේ නෝට්බුක් එකක් ළඟ තියාගන්න ඕනේ හැම වෙලේම පොඩි නෝට්බුක් එකක් හැම වෙලේම ළඟ තියාගන්න ඕනේ. සෙන්ටෙන්සස් වලට බුක් එකක් තියාගන්න ඕනේ. එන්න මේ ටික තමයි දැනට ඔයාලා ළඟ තියාගන්න ඕනේ. පොඩි නෝට් ඩවුන් එකක් දාගත්තා නම් කමක් නැහැ. දැන් ඔයාලා මේ ආවේ ඉංග්‍රීසි කෝස් එකකටනේ. මට chat එකට දාන්න බලන්න. ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ? ටක් ගාලා ඉක්මනට chat එකට දාන්න බලන්න. ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කියලා බලන්න. 1 2 3 දෙනෙක් join වෙලා ඉන්නවා. 3 දෙනාම chat එකට දාමු බලන්න. ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? ඇයි අපිට ඉංග්‍රීසි ඕන වෙන්නේ කියලා. මට ප්‍රයිවට් හරි කොහොම හරි කමක් නැහැ. chat එකට දාමු බලන්න. ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ අපි අපේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි කියන්නේ. අපි තව රටක් එක්ක ගිහිල්ලා අපි සිංහල කතා කරලා හරියන්නේ නැහැ. අනික තමයි ප්‍රධානම හේතුව. ඔයාලා මෙච්චරකල් ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙච්ච හේතුව තමයි දැන් අපි උපදිනකොට
අම්මා කියලා කතා කරේ නෑනේ. අපිට කතා කරන්නත් බෑ. අපි එහෙම කතා කරන්නේ අපිට ඇහිලා අපි කතා කරන්න ටික ටික පුරුදු වෙලා දිවට හුරු වෙලා තමයි අපි සිංහල කතා කරන්න පුරුදු වෙන්නේ. අන්න ඒ වගේම තමයි අපි ඉංග්‍රීසිත් කතා කරන්න අපේ දිවට ඉංග්‍රීසි හුරු වෙන්න ඕනේ. අපිට ඇහෙන්න ඕනේ ඉංග්‍රීසි. අන්න ඒ නිසා ඒකයි කෝස් එකකින් රීඩින් රයිටින් ස්පීකින් කියන ස්කිල් හතරම ඩිවලොප් වෙන්නේ ඔයාලට. මුලින්ම ඔයාලගාව කොලයක් හරි මොකක් හරි තියෙනවා නම් දාගමු ඉංග්ලිෂ් ඇල්ෆබෙට් කියලා. ඒක එන්න ඕනේ මේ ග්‍රැමර් කියන පොතේ එන්න ඕනේ. ඉංග්ලිෂ් ඇල්ෆබෙට් කියලා ටොපික් එක දාගෙන මට ඔයාලා දන්නවා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් සිම්පල් කියලා අකුරු දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ස්වර සහ ව්‍යංජන විදියට අපේ ස්වර සහ ව්‍යංජන ගන්නේ vowels and consonant කියලා ඉංග්‍රීසි වලින්. නමුත් ඉංග්‍රීසි අකුරු වල කොටස් දෙකක් තියෙනවා කැපිටල් සහ සිම්පල් අකුරු කියලා. ඒ කැපිටල් සහ සිම්පල් අකුරු කියලා මට මේ දෙපැත්තේ ඔයාලගේ පොතේ හරි කොලේ හරි ලියලා මගේ WhatsApp එකට පොඩි මැසේජ් එකක් දාන්න ෆොටෝ එකක් ගහලා ඉක්මනට බලන්න මැසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බර් එක මම හිතනවා හැමෝගාවම ඇති කියලා ජොයින් වෙලා ඉන්න. කැපිටල් ලකුණු සිම්පල් ලකුණු වෙන වෙනම ලියලා ෆොටෝ එකක් ගහලා දාන්න. ළමයි මං හිතනවා ඔයාලා ලියනවා ඇති කියලා මට හැකි ඉක්මනින් WhatsApp එකට ෆොටෝ එකක් වගේ දාන්න කැපිටල් ලකුණු සිම්පල් ලකුණු වෙන වෙනම ලියලා.
හරි මට හැමෝගෙම වගේ ඇවිල්ලා තියෙනවා සමහර අය කරලා තියෙන වැරද්ද තමයි සිම්පල් කැපිටල් I එක මෙහෙම එන්න ඕනේ සිම්පල් I එක එන්න ඕනේ මෙහෙම මේ කැපිටල් I මේ සිම්පල් I තව එකක් තමයි මෙහෙම තමයි කැපිටල් U එක උඩරූලේ ලියවෙන්න ඕනේ සිම්පල් U එකට තමයි මෙහෙම කොක්කක් වගේ එකක් එන්නේ ගොඩක් අය කරන වැරද්ද තමයි මෙන්න මේක මේ කැපිටල් Y මේ සිම්පල් Y හරි අනිත් කොහොමද හරි ඊට පස්සේ මම කියලා දෙන්න. දැන් ඔයාලා හැමදාම අහලා තියන්නේ මේ කැපිටල් ලෙටර්ස් සිම්පල් ලෙටර්ස් කියලා විතරයිනේ. අද මම කියලා දෙන්නම් බ්‍රිටිෂ් ඉංග්‍රීසි එක අපි මේ ඉගෙන ගන්න ඇමරිකන් ඉංග්‍රීසි නෙමෙයි අපි ඉගෙන ගන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි. බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල කැපිටල් ලෙටර්ස් වලටයි සිම්පල් ලෙටර්ස් වලටයි කියන ලස්සන නමක්. මේක යූස් කරනවා කියන්නේ ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි වගේ තමයි මේක යූස් කරන්නේ. අපි කැපිටල් ලෙටර්ස් වලට කියනවා මෙන්න මේ නම. අපර් කේස් ලෙටර්ස් කියලා අපි කියනවා කැපිටල් ලකුණු වලට. ලෝවර් කේස් ලෙටර්ස් කියලා කියනවා සිම්පල් ලෙටර්ස් වලට. අපර් කේස් ලෙටර්ස් ලෝවර් කේස් ලෙටර්ස්. ඔයාලට අද විතරයි මම මේ මෙහෙම මයික් මියුට් කරගෙන වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න දෙන්නේ. අනිත් දවස්වල ඔයාලා මාත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. මොකද මේක ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක්. ඒ නිසා හැමෝ එක්කම කනෙක්ට් වෙන්න ඕනේ. මෙන්න මේ නම් දෙක දාගන්නවා අපර් කේස් ලෙටර්ස් and lower case letters. ක්ලාස් එකට තව එක්කෙනෙක් ජොයින් වුණා අලුතෙන්. යාට මම පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් කෝස් එක ගැන. අපි මේ කෝස් එක මාස 3ක කෝස් එකක් විදිහට තමයි යන්නේ. කෝස් එකේ රීඩින් රයිටින් ලිස්නින් ස්පීකින් කියන ස්කිල් හතරම ඩෙවලොප් කරනවා. කෝස් එක මාස 3 අන්තිමේදී ඔයාලට වටිනා සහතිකයක් ඔයාලගේ ගෙදරටම එන්න සලස්වනවා. කෝස් එකේ ස්පෝකන් ඇක්ටිවිටීස්ම තමයි ගොඩක් යන්නේ. පළවෙනි මාසේ බේසික් කියන්නේ. ඒ අතරමැදි ස්පෝකන් ඇක්ටිවිටීස් යනවා. අන්තිම මාස දෙක කොහොමත් ඔයාලට තනියෙන් මාත් එක්ක කනෙක්ට් වෙලා ස්පෝකන් ඇක්ටිවිටීස් එක තමයි කරන්න තියෙන්නේ. මුලින්ම අපි දුන්නේ ලියාගන්න ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක. ඇල්ෆබෙට් එකෙන් තමයි ඉංග්‍රීසි පටන් ගන්න අපේ. ඇල්ෆබෙට් එකේ දෙපැත්තට ඇල්ෆබෙට් එක ලියලා කැපිටල් ලෙටර්ස් and සිම්පල් ලෙටර්ස්. කැපිටල් ලෙටර්ස් වලට අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ කියනවා අපර් කේස් ලෙටර්ස් කියලා. සිම්පල් ලෙටර්ස් වලට කියනවා ලෝවර් කේස් ලෙටර්ස් කියලා. ඒ ටික තමයි ලියාගන්න දුන්නේ දැනට. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. තව කෙනෙක් ජොයින් වුණා අලුතෙන්.
reading writing listening speaking කියන ස්කිල් හතර තමයි ඩෙවලොප් වෙන්නේ. මාස 3න් ඔයාලගේ ඉංග්‍රීසි ටික වතුර වගේ කතා කරන්න තමයි මේ කෝස් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. SSB English Academy එක එකතුන කාටවත් මේ වෙද්දී ඉංග්‍රීසි කතා නොකර ඉන්න බෑ කියලා මම 100ක් වගකීමෙන් කියනවා. මොකද ඔයාලගේ වගකීම මම 100ක් බාර ගන්නවා. ඔයාලා මාව විශ්වාස කරලා ඇවිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වුණොත් ඒක ලොකු අපරාධයක්. ඔයාලා ජොයින් වෙන අවසාන ඉංග්‍රීසි පාඨමාලාව මේකත් කියලා මම වගකීමෙන් කියනවා. මුලින්ම දාගන්න කිව්වේ අපි මේ ටික දාගත්තනේ මට විනාඩියක් දෙන්න. මම හිතනවා දැනුයි කට්ටිය ජොයින් වෙන්නේ. ආයෙ මුලින් ඉඳලා කියනවට වැඩිය යාළුවට මම රෙකෝඩින් එක දෙන්නම්. මුල ටික මිස් වෙච්ච අයට මම රෙකෝඩින් එක දෙන්නම්. මුල කොහොමද අපේ කෝස් එක යන්නේ කොහොමද කියලා. මේ කෝස් එකේ විශේෂම දේ තමයි මෙහෙම ඔයාලා ගෲප් එකක් විදියට ජොයින් වුණාට මම ඔයාලව තනියෙන් කනෙක්ට් කරගන්නවා හැම අවස්ථාවකදීම. ඔයාලව තනියෙන් මම මෙහෙම Zoom meeting එකක් අරගෙන ප්‍රැක්ටිකලි හැමදාම කෝස් එක සතියේට දවස් දෙකක් හෝ තුනක් ප්‍රැක්ටිකලි ඔයාලව ජොයින් කරගෙන ඔයාලගේ ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් කරනවා. මං හිතනවා ඔයාලා දන්නවා ඇති ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ සබ්ජෙක්ට්ස් ටික. ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ කතරුන් ටික මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. ඊට කලින් මම ඔයාලට කියලා දීලා ඉන්නම් ඉංග්‍රීසි පොඩි අපි දැන් ABCD එහෙම ලියුවා. ඉංග්‍රීසි පොඩි අපේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොහොමද බෙදෙන්නේ කියලා මට කවුරු හරි දන්නවා නම් මෙසේජ් එකක් දාන්න බලන්න. ඉංග්‍රීසි පොඩි ඉංග්‍රීසි අකුරු කොටස් දෙකකට බෙදෙනවා. පොත් ලිස්ට් අලුතෙන් ජොයින් වුණ අයට කියන්නේ පොත් ලිස්ට් එක මම ඔයාලාට ආයෙ ඕනනම් මේ පැත්තේ ලියලා තියන්නම්. ග්‍රැමර් වලට CR එකක් ඕන එක ටිකක් ලොකු එකක් වුණාට කමක් නැහැ. සෙන්ටෙන්සස් එකටත් CR එකක් ඕනේ. පොඩි නෝට්බුක් එකක් ළඟ තියාගන්න ඕනේ. නෝට්බුක් එක අනිවාර්යයි. නිවුස් රයිටින් වලට තව එකක් නිවුස් ඇලර්ට් කියලා දාන්න ඕනේ බුක් එක. නිවුස් ඇලර්ට් වලට තව එකක් තියාගන්න ඕනේ. මම කැමති ඔයාලා මේ පොත් වලට පිට කවර දාලා ලස්සනට තියාගන්නවා නම් ඒ පිට කවරේ දාද්දී ඔයාලට පුළුවන් නම් දාන්න. ඔයාලා දන්න ඇති හැමෝම නෙල්සන් මැන්ඩෙලා කියලා හිටපු විද්වතෙක්. ඉතින් නෙල්සන් මැන්ඩෙලා කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. නෙල්සන් මැන්ඩෙලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේක ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් කියලා මම හැමෝටම හිතනවා.
මේක ප්‍රොනවුන්ස් කරමු බලන්න හැමෝම Tamanට තනියෙන් ප්‍රොනවුන්ස් කරගන්න. Education is the most powerful weapon that can be change the world. ඔයාලා හිතනවා ඇත්තේ මේකේ තේරුම මොකද්ද? ඉක්මනට chat එකට දාන්න බලන්න මේකේ තේරුම මොකක්ද කියලා. මේකේ තේරුම මොකක්ද ඇත්තේ කියලා මට chat එකට දාන්න බලන්න ඉක්මනට. Education is the most powerful weapon that can be change the world. ඔව් අද රෙකෝඩින් එක මම දෙනවා හැමෝටම. අද රෙකෝඩින් එක දෙනවා. ඔයාලා චුට්ටක් පරක් වුණාට කමක් නැහැ. මට තාම පුළුවන් නම් කියන්න ඔයාලට මේ හැමදාම 7ට දාන එක, ඒ කියන්නේ සතියට දවස් 3ක් අපි අනිවාර්යෙන් ක්ලාස් එක කරන්න ඕනේ. සෙනසුරාදා දවස අනිවාර්යයි. ජොයින් වෙනවා. අද රෙකෝඩින් එක දෙනවා මම කොහොමත්. මේ සෙනසුරාදා දවස අනිවාර්යෙන් කරනවා. තව දවස් දෙකක් ඊට අමතරව අපිට, ඒ කියන්නේ සතියට දවස් 3ක් තමයි අපේ කෝස් එක යන්නේ. සතියට දවස් 3ක් විදියට. ඒ දවස් දෙක ඔයාලා කැමති සතිය දවස්වල දාගන්නව නන්ද නැත්නම් ඉරිදත් එක දවසක් දාලා අනිත් දවස් සතිය දවස්වල දාගන්නවද? මට පොඩ්ඩක් පුළුවන් නම් ඒකත් මෙසේජ් එකක් දාන්න chat එකට. chat එකට මෙසේජ් එකක් දාන්න. හරි, එක මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරේ ටික ළඟින් යනවා. හරියටම හරි. ඒක උත්තරයක් ඇවිල්ලා තියෙනවා හරියටම හරි. ලෝ වෙනස් කළ හැකි බලවත්ම අවිය අධ්‍යාපනයයි. ලෝ වෙනස් කළ හැකි බලවත්ම අවිය අධ්‍යාපනයයි. ඔයාලා පුළුවන් නම් පිට කවරේ දාද්දී මෙන්න මේක පොතේ ඉස්සරහා ලියලා තියලා අරව ගන්න. මම ප්‍රැක්ටිකලි වෙන වෙනම ඔයාලගේ වීඩියෝස් ඔන් කරලා ඔයාලගේ පොත් ටික චෙක් කරනවා. ඔයාලා ඒකට හොඳට මුණ දෙන්න ඕනේ. ඔයාලගේ පොත් ටික චෙක් කරනවා. ඔයාලගේ මන්ත්ලි ඇවරේජ් එක බලනවා. ඔයාලගේ කොහොමද ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පර්සනලි මොන හරි අඩුපාඩු තියෙනවා නම් වචන ප්‍රොනවුන්ස් කරගන්න අමාරුයි නම් ඒක චෙක් කරනවා. මේ හැමදේම අපේ කෝස් එකකින් වෙනවා ඔයාලගේ. මෙන්න මේක ලියාගන්න. මේක ලියාගෙන දාගන්න. ඔය ලියාගෙන දාගන්න. හරි, ඒක දාගත්තා නම් ඊළඟට මම දැන් කියලා දෙන්න යන්නේ ඔයාලා grade 1 ඉඳලා ගොඩක් අය O levels එනකන් ඉගෙනගෙන ඇති. මෙතන සමහර අය A levels එනකන් ඉගෙනගෙන ඇති. ඒත් ඔයාලා O level A level එනකන් ඉගෙන ගත්තා තාම ඉංග්‍රීසි කතා කරන්න බෑනේ හරියටම. කොහොමද මං උගන්වන්න කැමති ඉංග්‍රීසි කතා කරන්න බැරි අයට තමයි. ඒකට අපි ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක් දාලා තින්නේ. ඒ ඉංග්‍රීසි කතා කරන්න බැරි මං හිතන්නේ ඔයාලට දැනුමක් ඇති මේ පිළිබඳව. මොකද ඔයාලා 6 වසරේ පළවෙනි වාරය ඉගෙන ගන්නවා ඔයාලගේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා එකක්. එතකොට ඔයාලා මෙලෝඩියක් දන්නේ නැහැ, ප්‍රයිමරි ඉගෙන ගන්න නැහැ, හරියට ඉංග්‍රීසි ශිෂ්‍යත්වයට මෙහා වෙලා එහෙම වෙලා. ඊට පස්සේ 6 වසරේ පළවෙනි පාරේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ඉගෙන ගත්තාම එකපාරටමයි 6 වසරේ දෙවෙනි වාරයට වගේ ආවට පස්සේ තමයි සිම්පල් ප්‍රසන්ට් කන්ටිනියුවස් ඉගෙන ගන්න. එතකොට ඔයාලා කොහොම අවුරුදු 5 ඉගෙනගෙන ජම්බල් වෙලා තියෙන නිසා තමයි දැන් මෙහෙම වෙලා තියෙන්නේ. ඒත් අද මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද අපි හරියටම කරගන්නේ කියලා. ඔයාලා දන්නවා, මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. මෙන්න මේ ටික මාතෘකාවක් දාගන්න. මෙන්න මෙහෙම. am is are. ඔන්න මාතෘකාව දාගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ chat එකට දාන්න. මම chat එක බලනවා.
හිතනවා වලට බෝඩ් එක පේන විදිහට මෙතනට. ඔයාලා පුළුවන් නම් මට මෙන්න මේ am is මෙතනින් එන්නේ මොනවටද කියලා දාලා මට ටග් ගාලා WhatsApp කරන්න පුළුවන් නම් ඔයාලට කැමති නම් මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මයික් නෑ මම මයික් අදට මියුට් කරලා දෙන්නේ chat එකට දාන්න පුළුවන් නම් chat එකට දාන්න ලියලා WhatsApp කරන්න පුළුවන් නම් WhatsApp කරන්න මේ I he she it we you they කියන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ සබ්ජෙක්ට්ස් ටික am is එක්කනේ කොහොමද කියලා අයිඩියා එකක් තියෙනවා නම් දාන්න නැති වුණත් කමක් නැහැ. එක්කෙනෙක්ගෙන් ඇවිල්ලා තියෙනවා very good day ටික හරියටම හරි. හරි very good. හරි. මම දන්නවා මේක වෙන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවා I එක්ක එන්නේ am. he she it එක්ක එන්නේ is. be you they එක්ක එන්නේ මේ ටික අපි පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන ඒ නිසා මේ ටික ගැටලුවක් නැතුව ඇති කියලා ඔයාලට මම හිතනවා. හැබැයි අපි බලමු මේ තියෙන්නේ අපේ වර්තමාන කාලයේ එන be verbs ටික. මේවට කියන්නේ be verbs කියලා. ඒ ටික ඉස්සරහදී උගන්වන්නම්. මේ තියෙන්නේ අපේ වර්තමාන කාලයේ එන be verbs ටික. මේ ටික තියෙන්නේ වර්තමාන කාලේ ඔයාලා හිතන විදිහට past tense වලට මොනවා එනවද? past tense කියන්නේ අතීත කාලේ. මේ past tense වලට මොකක් එනවද කියලා ඔයාලා හිතන්නේ. පුළුවන් නම් chat එකට දාන්න ඉක්මනට. විනාඩි දෙකක් දෙන්නම් මම. ඔයාලා හිතනවා ඇත්තේ මේ past tense එකට මොනවා වෙනවද කියලා. අලුතෙන් join වුණ අයට කියන්නේ මේක recording එක මම ඔයාලට දෙනවා. එතකොට මුල අපේ course එකේ introduction එකයි course එකේ මොනවද වෙන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. දැන් ඉඳලා class එකේ join වෙලා ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අලුතෙන් join වුණ අයට කියන්නේ දැන් මෙතන I එක්ක am වෙනවා he she it එක්ක is වෙනවා we you they එක්ක ආයෙනවා. මේ past tense එක්ක මොනවා වෙනවද? ඔන්න බලන්න. am එකයි is එකයි එක්ක එනවා was. was කියලා කියන්න එපා was කියලා කියන්නේ නැහැ. සමහර අය බොරු පොත්කමකට was කියලා හදාගෙන තියෙනවා. was කියන්න එපා was තමයි pronunciation. එක්ක එනවා verb. මේ ඔක්කොමත් එක්කම future tense එනවා will be. මෙන්න මේ chart එක දාගන්න ඉක්මනට. මේ chart එක ඉක්මනට දාගන්න.
ළමයි මට විනාඩි දෙකක් දෙන්න. හරි ළමයි මගේ කැම් එක පොඩ්ඩක් අවුල් වුණා. ඒකයි වීඩියෝ එක ඔෆ් කරන්න උනේ. මං හිතනවා ඔයාලා මේක දාගන්න නැති කියලා. මම මේක ක්ලියර් කරන්නද කොහොමද? ඔයාලා දාගන්නද තියෙන්නේ? මට පොඩි මෙසේජ් එකක් දෙන්න. දාගන්නද තියෙන්නේ කොහොමද කියලා? මං හිතන්නේ ඔයාලා මේක දාගෙන ඇති. මම මේක ක්ලියර් කරන්න නේද? මට මෙසේජ් එකක් දෙන්න පුළුවන්ද ඔයාලා මේක දාලා තියෙන්නේ කොහොමද කියලා? හරි නම් හරි කියලා හරි මොකක් හරි රියැක්ෂන් එකක් කරලා දෙන්න බලන්න. හරි ඕකේ. දාගෙන නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගා ගන්න. ඔයාලා මට මෙසේජ් එකක් දුන්නේ නැහැ නේද? අපි කොහොමද ක්ලාස් එක කරන්න කියලා. අපි සන්ඩේ දාගම්මුද ක්ලාස් එක නැත්නම් සෙනසුරාදා කරලා වීක්ඩේස් දෙකක් දාගම්මුද? මෙසේජ් එකක් දෙන්නකෝ බලන්න කොහොමද ක්ලාස් එක කරන්න කියලා. ඔයාලට ලේසි. ඒ කියන්නේ මෙතන ඇති ජොබ් වලට යන අය ඇති, ස්කූල් යන අය ඇති, හැමෝම ඇති. ඒ නිසා මෙසේජ් එකක් දෙන්නකෝ බලන්න මේ කොහොමද කරගන්න පුළුවන් කියලා. සඳුදා බදාදා සෙනසුරාදා වගේ කරොත් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? මම හිතනවා ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා.
මෙන්න මේ වගේ chart එකක් ගහගන්න වෙනවා ඔයාලා. මෙතන උඩින් මාතෘකාව දාගන්න I am කියලා. ඔයාලා ජීවිතේ කවදාවත් ඉගෙන ගත්තේ නැති විදිහට first time තමයි මේ වගේ ඉගෙන ගන්න යන්නේ මෙච්චර ලේසි එකක්. මෙතන tense කියලා තියෙන්නේ මගේ පොඩියට ලිව්වේ මම. නෑ ඒක නෙමෙයි. මේක ඔයාලගේ පොතේ ගහගන්න ඕනේ. CR book එක ගන්න මම grammar වලට ගන්න කිව්වේ. ඒකේ double page ගන්න. double page අරගෙන එක page එකක් නමා ගන්න තව page එකක්. ඒ කියන්නේ ඔයාලට ගන්න. අරන් පෙන්නොත් එහෙම මම මෙන්න මේ වගේ පොතක මෙන්න මේ එක page එකක් නමා ගන්න මෙන්න මෙහෙම. අනිත් page එක නමා ගන්න මෙහෙම. double page එක. අන්න ඒ වගේ හරියන්න රතු රුලෙන් එහා පැත්තේ මේ tense කියන කැල්ල දාගන්න. රතු රුලෙන් එහා පැත්තේ tense කියන කැල්ල දාගන්න. මෙතන තියෙන්නේ +s +q -s -q කියලා. මෙතන අහගන්න මේ +s කියන එකෙන් අදහස් කරන්නේ positive sentence කියන එක. positive කියන්නේ අපි ගණන් වලදී use කරන්නේ ධන. ඒ කියන්නේ අපි positive thinking කියලා හිතුවොත් නිකන් ධනාත්මක කියන අදහසක් නේ දෙන්නේ. ඒ නිසා තමයි මෙතන ධන ලකුණක්ම use කරලා දෙන්නේ. මෙතන තියෙන්නේ positive question කියලා. ඔයාලට දිග නම ලියා ගන්න ඕන නම් ඒ දිග නම ලියා ගන්න. මෙතන තියෙන්නේ positive question කියලා. මෙතන තියෙන්නේ -s කියලා තියෙන්නේ negative sentence කියන්න. මෙතන negative question කියන්න. මම හිතනවා තේරුම් ගන්න නැති කියලා. මෙතන I am කියලා ඔයාලගේ present tense එකේ අපි මෙතන ගත්තොත් එහෙම I am කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් මෙතන question එක මොකක්ද කියලා. ඒ කියන්නේ මේ I am කියන එකේ ප්‍රශ්නේ කොහොමද අපි හදන්නේ? I am කියන එකේ ප්‍රශ්නේ කොහොමද හදන්නේ කියලා තමයි අපි දැන් මේ බලන්නේ. මෙන්න මේ am කියන be verb එක එනවා I එකේ ඉස්සරහට. am I. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් ඊට පස්සේ අපි ගන්න ඕනේ I am එකේ negative sentence එක හැබැයි present tense. negative කියන්නේ හැම වෙලේම නැත යන අර්ථයක් තමයි ඉංග්‍රීසි භාෂාව. I am not. මේකේ ප්‍රශ්නේ කොහොම හැදෙනවද? chat එකට දාන්න බලන්න ඉක්මනට මේකේ ප්‍රශ්නේ කොහොම හැදෙනවද ඇති කියලාද? not I am කියලා හැදෙනවද නැත්නම් වෙන විදිහකටද කොහොමද හැදෙන්නේ? මට පොඩ්ඩක් කියන්න බලන්න කොහොම හැදෙනවද කියලා. ඉක්මනට දාමු chat එකට. විවිධ විවිධ උත්තර ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට හිතන්න පුළුවන් මෙතනින්ම. අපි මේ am කියන be verb එක තමයි මේකේ ඉස්සරහට ගත්තේ. එහෙනම් මේකෙත් වෙන්න ඕනේ මෙන්න මේ am කියන be verb එක මෙන්න මේකෙත් ඉස්සරහට යන්න ඕනේ. එතකොට වෙනවා am I not. am I not කියලා හැදෙනවා. දැන් යන්න past tense එකට. අපි I කියන එකත් එක්ක past tense එක මොකක්ද එකේ ගත්තේ? අපි I එක්ක ගත්තේ was කියන එක. I was. මේකේ ප්‍රශ්නය හැදෙන්න ඕනේ. මේකෙත් මෙන්න මේ be verb එක එළියට ගියාම
was I කියලා ප්‍රශ්නේ හැදෙනවා. මෙන්න මේකට යන්න ඕනේ ඊට පස්සේ අපිට. I කියන එක කොහොමත් එනවනේ. මෙතන ආවේ am not. එහෙනම් අපි මෙතනත් ගන්නේ was not කියලා කියනවා. හැබැයි අපි මේක ස්පෝකන් වලදී ලේසි වෙන්න අපි මේක ෂෝට් ෆෝම් කරනවා wasn't. I wasn't. ඔයාලා මේ ස්පෝකන් පාඨමාලාවේ මෙන්න මේක යූස් කරන්න එපා. මොකද අපි මේක ස්පෝකන් කෝස් එකක් විදිහට තමයි යන්නේ. ඒ නිසා මෙන්න මේක යූස් කරන්න. එහෙනම් මෙන්න මේක එනවා. අපි මේක දානවා මුලට. wasn't I. මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. අපි යන් ඊට පස්සේ future tense වලට. future tense කියන්නේ අපේ අනාගත කාලය. I will be. මට chat එකට දාන්න බලන්න. මේකේ ප්‍රශ්නේ කොහොමද හැදෙන්නේ කියලා. ඉක්මනට දාමු ඉක්මනට. chat එකට දාන්න බලන්න මේකේ ප්‍රශ්නේ කොහොමද හැදෙන්නේ කියලා. මම හිතනවා කවදාවත් දාගන්න බැරි වුණා කියලා. අපි ගන්නේ will be I කියලා නෙමේ. මෙන්න මේ will කියන එක විතරයි අපේ be verb එකක් විදිහට වෙන්නේ. will I be. will I be කියලා තමයි අපි ගන්නෙ. එතකොට මෙතන negative sentence එක අපි ගන්නවා. I will not be. හැබැයි අපි මෙහෙම කියනවට වැඩිය අපිට ඉංග්‍රීසි භාෂාවේ ලේසි ක්‍රමයක් තියෙනවා කියන්න. මෙන්න මෙහෙම තමයි ගන්නෙ. මෙන්න මේ will not කියන එක අපි ගන්නවා එකකට. I won't be. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ I won't be නෙමේ. I won't be. won't කියන්නේ අපිට අවශ්‍යයි කියන එක. won't කියන්නේ මේ will not එක ෂෝට් ෆෝම් කරලා won't වෙනවා. එතකොට අපි මේකෙම ගන්නවා question එක. ඒක ලේසි හදාගන්න. won't I be. මෙන්න මේක දාගන්න. මේ chart එක දාගද්දි මෙන්න මේව දාගන්න එපා. හැම වෙලේම short form තියනවා විතරක් දාගන්න. ඉක්මනට දාගන්න බලන්න. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් වගේ මැසේජ් එකක් දාන්න මට. මට පොඩි මැසේජ් එකක් දෙන්න ඕන මේක දාලා ඉන්නවා. මට පොඩි මැසේජ් එකක් දෙන්න ඔයාලා මේක දාලා ඉවරුණා නම්.
හරි මං හිතනවා ඔයාලා මේක දාගෙන ඇති කියලා. ඔයාලා දැන් මෙන්න මේක මෙහෙමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේක මෙන්න මේක කටපාඩම් වෙන්න ප්‍රැක්ටිස් කරගත්තොත් ඔයාලට I am කියන එකෙන් ඕන වාක්‍යයක් දුන්නොත් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. I am I. I am not, am I not. I was I. I wasn't I. I will be, will I be. I won't be, won't I be. තනියෙන් තමන්ට තනියෙන් කියා ගන්න බලන්න. මෙන්න මේ ගන්න කියවෙන්න ඕනේ. I am I am not, am I not. I was I wasn't I. I will be, will I be. I won't be, won't I be. ඔන්න ඔය ගන්නට ඔයාලට තනියෙන් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් නම් ඔයාලට I am එකෙන් දුන්නොත් ඕනම සෙන්ටෙන්ස් එකක් හදාගන්න බැරි වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ඔයාලා මම ප්‍රැක්ටිස් කරලා ඉවරනට පස්සේ කියන්නම්. ඉක්මනට හදාගන්න බලන්න. තමන්ට තනියෙන් ප්‍රැක්ටිස් එකක් දීගන්න. මෙන්න මේ වගේ ප්‍රැක්ටිසස් තමයි මම ඔයාලගෙන් තනියම ඉන්ටර්විව් එකක් විදිහට තනියෙන් ප්‍රැක්ටිකලි ගන්න. ඒ නිසා මේවා හොඳට පාඩම් කරගෙන තියාගන්න. මොකද මේ බේසික් ටික හරියට ඔළුවට දාගත්තොත් එහම අපිට ස්පෝකන් පැටර්න්ස් ටික නැති. විනාඩි දෙකක් දෙන්නම් ප්‍රැක්ටිස් කරගන්න ඉක්මනට. මම හිතනවා ඔයාලට මේ I am කියන ටේබල් එක හොඳටම තේරෙන්නේ නැති කියලා. අපි මේක අපේ කෝස් එකේ තියන්නේ I am ටේබල් එක කියලා. I am ටේබල් එක කියලා තමයි අපේ කෝස් එකේදී කියන්නේ. I am late. මෙන්න මේ I am late කියන එක අපි දාමු බලන්න අර ටේබල් එකට. දැන් මෙතන තියෙන්නේ +s එක අපේ +s එක තමයි මෙතන තියෙන්නේ. අපි ගමු බලන්න මේකේ ක්වෙස්චන් එක කොහොමද එන්නේ. I am කියන එකේ මෙන්න මේ am කියන එක මුලට එනවා. am I late. මට කියන්න ඉක්මනට chat එකට දාන්න මේ I am late කියන්නේ මොකද්ද? I am late කියන එකේ තේරුම මොකද්ද? මම හිතනවා මේක මොකද දන්නේ නැති කියලා. I am late. මොකද්ද මේකේ තේරුම?
මං හිතනවා කට්ටිය chat එකට දායි කියලා ටක් ගාලා. මම පරක්කුයි යන්න හරි. එතකොට බලන්න මේ am I late කියන එකේ තේරුම මොකද්ද? am I late දැන් අරක මම පරක්කුයි මේකේ ප්‍රශ්නේ. am I late මම පරක්කුද? ඊට පස්සේ අපි යනවා මේකේ නෙගටිව් එකට. I am not late. මම පරක්කු නෑ. I am not late. බලන්න කොච්චර ලේසිද කියලා ඉංග්‍රීසි නේද? මේ එකම ටේබල් එකකින් මේ ඔක්කොම 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් ඉගෙන ගත්ත ටෙන්සස් ටික ඔක්කොම අහු වෙනවා කියන්නේ. Am I not late? මම පරක්කු නැද්ද? මෙන්න මේ වගේ. මෙන්න මේ I was late කියන එකයි I was late කියන එකයි I will be late කියන එකයි ඉක්මනට හදලා මට WhatsApp කරන්න. I will be late. මෙන්න මේ දෙක ඉක්මනට මට හදලා WhatsApp කරන්න. හරි අප්පා. ඉක්මනට. ළමයි අද පළවෙනි දවසේ හින්දා මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගිය හින්දා කෝස් එකේ අද අපි 9 වෙනි ක්ලාස් එක ඉවර කරනවා. නැත්තම් වෙනදට පැය දෙකමාරක් වගේ තමයි කෝස් එක කියන්නේ අපි සතියේට දවස් 3ක් කරන හින්දා පැය දෙකමාරක් කියන්නේ සතියකට ඔයාලට පැය 6කට වැඩි ඉංග්‍රීසි ටික යූස් වෙනවා. මට තාම කවුරුත් WhatsApp කරලා නැහැ.
මං හිතන්නේ දැනුත් එක්කෙනෙක් ජොයින් වුණා. බය වෙන්න එපා කිසිම දෙයකට. අපි මොකද මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙනවා. අපේ ෆස්ට් දවස් තුනම ෆ්‍රී යන්නේ. ඒ නිසා දැන් ජොයින් වුණ එක්කෙනාට මම මේ කියන්නේ කෝස් එකේ පළවෙනි දවසේ හින්දා ෆ්‍රී කරන නිසා අපි රෙකෝඩින් එක දෙනවා. රෙකෝඩින් එකේ මිස් වෙච්ච මුල ටික බලන්න. දැන් ඉඳලා අහගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හිතනවා ඔයාලා මේක ෆිල් කරගන්න ඇති කියලා. මේ විදිහ අපේ ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක SSP ඉංග්‍රීසි අකාඩමි වෙච්ච ජොයින් වෙච්ච SSP ඉංග්‍රීසි අකාඩමි එක ජොයින් වුණා. ආදි ශිෂ්‍යෝන්ව මම ඔයාලට මුණ ගැස්සවන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එයාලා කොහොමද ඉංග්‍රීසි කෝස් එකෙන් අපේ ගත්ත දේවල් කොහොමද, එයාලගේ ඉංග්‍රීසි ඩෙවලොප් වුණේ කොහොමද කියලා ඒ ඔක්කොම මම ඔයාලට ඉදිරි දවස්වල මුණ ගැස්සන්න සියලු දේ කරනවා. අපේ අන්තිම මේකට එන්නේ want I be ready. මං හිතනවා ඔයාලට මේක අපැහැදිලි තැනක් නැතුව ඇති කියලා. මොකද මේක තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන ලේසිම පොයම් එක. මෙතන ගත්තොත් එහෙම පළවෙනියට මෙන්න I am late. ඊට පස්සේ ඒකේ ප්‍රශ්නේ හැදෙනවා am I late? මම පරක්කුද? I am not late. මම පරක්කු නෑ. am I not late? මම පරක්කු නැද්ද? I was late කියන්නේ මම පරක්කු වුණා. was I late? මම පරක්කු වුණාද? මම පරක්කු වුණේ නෑ. මම පරක්කු වුණේ නැද්ද? I will be late. මම පරක්කු වේවි. මම පරක්කු වේවිද? මම පරක්කු නොවේවි. මම පරක්කු නොවේවිද? ඔන්නෝම තමයි ඔය තියරි ටික යන්නේ. මම ඔයාලට දෙන්නම් තව වාක්‍යයක් හදන්න මේ වගේම. මෙන්න මේ වාක්‍යෙට මෙන්න මේ 12 තාලෙකට හදලා දෙන්න. I am a student. තව විශේෂ දෙයක් තමයි. මෙන්න මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? මෙන්න මේක. ගොඩක් අය කියනවා I am කියලා. I am කියලා අපි ඉංග්‍රීසි වල යූස් කරන්නේ නැහැ. ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. තනිකරම වැරදි. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ I am. I am කියලා විදිහට තමයි යූස් කරන්නේ. I am නෙමෙයි මම මෙතන ලියන්නම්. I am නෙමෙයි. වැරදි. I am කියලා තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ. මෙන්න මේ I am a student කියන එක මට මෙන්න මේ 12ට දාලා හදලා දෙන්න. මට පුළුවන් නම් ඉක්මනට WhatsApp කරමු කට්ටිය මේක හදලා I am a student කියන එක හදලා ඉක්මනට WhatsApp කරමු.
නෑ මං ඔයාලට කිව්වේ මට එක්කෙනෙක් ෆොටෝ එකක් එවලා තියෙනවා එයාගේ වැරදි. මෙන්න මේ විදිහටම තමයි අපේ ටේබල් එක හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඩබල් පේජ් ගන්න. ඩබල් පේජ් අරගෙන අර මං කිව්ව විදිහට පිටු බෙදා ගන්න. පළවෙනි පිටුවේ ඒ කියන්නේ ඩබල් පේජ් එකක් අපි මෙන්න මෙහෙම ගත්තා කියලා හිතමුකෝ. මෙන්න මෙහෙම ඩබල් පේජ් එකක් ගත්තා. ඔන්න ඔහම ඩබල් පේජ් එකක් ගත්තාම මෙතන එන්න ඕනේ +q +s ටික. ඒ කියන්නේ මෙතන I am මෙතන am I. ඊට පස්සේ ආයි මෙන්න මේකත් මෙහෙම දෙකට මැදින් බෙදා ගන්න. එතකොට දෙකට මැදින් බෙදුවට පස්සේ ඔයාලට මෙහෙම දෙපැත්තක් එනවනේ. I am not කියලා මෙතනින් දාගන්න. මෙතනින් am I not. ඊට පස්සේ ආයි පල්ලෙහි I was I wasn't I. අන්න ඒ විදිහට තමයි ඔයාලට මම හදන්න කිව්වේ. වෙන විදිහකට නෙමෙයි. මම හිතනවා මට දෙන්නෙක් විතරයි තාම සෙන්ඩ් කරේ WhatsApp කරලා. මම කියන්න යනවා I am a student කියන එකේ ටික. I am a student. Am I a student? I am not a student. Am I not a student? ඔයාලගේ හරිද වැරදිද කියලා බලා ගන්න. ඊට පස්සේ අපි යනවා past tense වලට. I was a student. Was I a student? I wasn't a student. Wasn't I a student? ඊට පස්සේ අපි යනවා අපේ future tense වලට. I will be a student. Will I be a student? I won't be a student. Won't I be a student? හරිද වැරදිද කියලා ඔයාලා බලන්න. මට WhatsApp කරේ නම් තාම දෙන්නයි. තව දෙන්නෙක් ඉන්නවා ඉතුරු වෙලා WhatsApp කරන්න. මම හිතනවා ඔයාලට මේ පාඩම පැහැදිලි වෙන්නේ නැති කියලා. මට මෙසේජ් එකක් දාමු මේ හතර දෙනාගෙන් හැමෝම ලෙසන් එක පැහැදිලි වුණාද කොහොමද කියලා. ලෙසන් එක ක්ලියර්ද මොන හරි අඩුපාඩු තියෙනවද මොනවද කියලා පොඩි මෙසේජ් එකක් දෙන්න බලන්න මට. කෙනෙක්ගේ මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා Monday බෑ කියලා. එහෙම වුණොත් අපි Tuesday, Thursday, Saturday දාමු. එතකොට හරියන්නේ දවසක් කර දවසක් ක්ලාස් එක කන්ටිනියු වෙනවා. අඟහරුවාදයි, බ්‍රහස්පතින්දයි, සෙනසුරාදායි. ඒ දවස් තුන කන්ෆර්ම් දාගමු එහෙනම්. පැහැදිලිද කියලා පොඩි මෙසේජ් එකක් දෙන්න බලන්න. ඕකේ. එක රික්වෙස්ට් එකක් එනවා සැටර්ඩේ 6ට පටන් ගන්න අමාරුයිද කියලා. ඒ කියන්නේ සෙනසුරාදාට විතරක් 6ට පටන් ගන්න අමාරුයිද කියලා. පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ බලන්න 6ට පටන් ගන්න අමාරුයිද කොහොමද කියලා සැටර්ඩේ විතරක්. එතකොට අපිට 6 ඉඳලා 8:00 වෙනකන් වගේ තමයි ක්ලාස් එක කන්ටිනියු කරගෙන යන්න වෙන්නේ. හරි අපි මම මේක ඔයාලගේ දැන් ජොයින් වෙලා ඉන්න අයත් එක්ක බලන්නම්. මම හිතනවා ඔයාලට මේ ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා මම බෝඩ් එකේ ක්ලියර් කරනවා. අපැහැදිලි තැනක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. ඔයාලට අද විතරයි මම ඔහොම මයික් මියුට් කරන් ඉන්න දෙන්නේ. මොකද මේක අපි ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක්. ස්පෝකන් කියන්නේ කතා කරන්නනේ තියෙන්නේ. අපි මුලින්ම අපේ බය නැති කරගන්න ඕනේ, ලැජ්ජාකම නැති කරගන්න ඕනේ. මොකද නැත්තම් කවදාවත් අපිට ඉංග්‍රීසි වලින් ඉස්සරහට යන්න විදිහක් නැහැ. හැමතැනම හැමදාම එකම තැන තමයි ඉන්න වෙන්නේ. දැන් අවුරුදු ගණනක් හිටියම වගේ. ඊට පස්සේ මම ඔයාලට පොඩි ගේම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යන්නේ. ඉන්ට්‍රොඩියුස් කරනවා කියන්නේ හඳුන්වලා දෙන්න යන්නේ.
ඔයාලා මේක ගෙදර කවුරු හරි පවුලේ අය ඉන්නවා නම් ඒ අයත් එක්ක හරි නැත්නම් යාළුවෙක් හම්බුනහම වගේ හරි එහෙම කරන්න ඕනේ. මේකේ අපේ ගේම් එකේ නම තමයි ගසින් ගේම් කියන එක. ගසින් ගේම් කියන්නේ ගස් කරනවා කියන්නේ මොකක් හරි හිතනවනේ. මේකේදී ඔයාලට කරන්න තියෙන්නේ දෙන්න තුන් දෙනෙක් වගේ හම්බුනට කමක් නැහැ. හැබැයි මම මේක ඔයාලත් එක්ක තනියම කරනවා. ඔයාලගේ ප්‍රැක්ටිකල් ඉවෙන්ට් එකක් විදිහට ඔයාලට මන්ත්ලි මම ලකුණු දෙනවා. ඔයාලගේ කොහොමද කියලා සර්ටිෆිකේට් එක අන්තිමේදී ඔයාලගේ ලෙවල් එකට වැටෙනවායි ලකුණු ටික. ඒ නිසා මේක ප්‍රැක්ටිස් කරන එක හොඳයි. ඔයාලට මේක කරන්න තියෙන්නේ දැන් හිතන්නකො මමයි ඔයයි කරන්න කියලා මේක. මම මොකක් හරි දෙයක් හිතා ගන්නවා. හිතන්න මම හිතාගත්තේ මෙන්න මේ මාක පෙන් එක ගැන. මෙන්න මේ මාක පෙන් එක ගැන මම හිතා ගන්නවා. අනිත් එක්කෙනාට කියනවා ඕකේ I am ready. මම ලෑස්ති කියලා. අනිත් එක්කෙනා එයාගෙන් ප්‍රශ්න අහලා දැනගන්න ඕනේ මොකක්ද කියලා. මම සිංහලෙන් උදාහරණ දෙන්නම්. එයා අහනවා මේකේ පාට මොකක්ද? මේකේ හැඩය මොකක්ද? මේක අපිට අතින් අල්ලන්න පුළුවන්ද? අන්න එහෙම කොහොමද කියලා ඔයාලා පළවෙනි දවසේ සිංහලෙන් කරන්න ගෙදර කාත් එක්ක හරි නැත්නම් යාළුවෙක් වගේ හම්බුනහම හරි කොහොම හරි හැමෝටම කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න කවුරුත් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට වෙනම විනාඩි 15ක් වගේ අරගෙන ප්‍රැක්ටිකල් ඉවෙන්ට් එකක් විදියට ඔයාලව ට්‍රේන් කරවන්නම්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. නැත්නම් ගෙදර කාත් එක්ක හරි ප්‍රැක්ටිස් කරන්න. මොකද ගෙදර ප්‍රැක්ටිස් කරන්න කවුරුත් නැති වුණොත් එහෙම මම ඔයාලගේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගද්දී ඔයාලට මේක අමාරු වුණොත් එහෙම ඔයාලගේ ලකුණු අඩු වෙනවා. ඒ නිසා මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මම කිව්ව එක තේරුණා කියලා මම හිතනවා. මම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න ගේම් එක තේරුණා නේද හැමෝටම? තේරුණා නම් මට තේරුණා කියලා මෙසේජ් එකක් දාන්න. තේරුණා නම් තේරුණා කියලා මෙසේජ් එකක් දාන්න. ඔව් තේරුණා කියලා මෙසේජ් එකක් ආවයි කියන එකකින් මං හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති ගසින් ගේම් එක. ඒ ගසින් ගේම් එකේ ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නට පස්සේ ඊට පස්සේ අපි යන්න ඕනේ අර I am කියන එකේ ටේබල් එකේ he is කියන ටේබල් එකට. ඔයාලා මේ +s +q එක දිගටම කන්ටිනියු කරගෙන යන්න. මම හිතනවා ඔයාලා ග්‍රැමර් බුක් එකක් පිටු 200ක විතර CR එකක් අරගෙන මේක නෝට් එක කම්ප්ලීට් කරයි කියලා. ඔයාලගේ නෝට් කම්ප්ලීට් වෙලා තියෙනවනේ. මොකද ඔයාලගේ ටෝටල් මාක්ස් වලට ඒ ඔක්කොම ටික ඇඩ් වෙනවා. මෙන්න මේ he is කියන එක. මේ he is කියන එකේ present tense එකයි past tense එකයි future tense එකයි හදලා මට ඉක්මනට දාන්න. මම හිතනවා ඔයාලා හදලා ඉක්මනට දායි කියලා මට. ළමයි මේ උඩින් ලියලා තියෙන්නේ +s +q -s -q කියලා මයියා. ඒ ටික පේන්නේ නැහැ කියලා පොඩි මෙසේජ් එකක් ආවා. +s +q -s -q කියලා විතරයි ලියලා තියෙන්නේ. වෙන මොකුත් ලියලා නැහැ. මම හිතනවා කට්ටිය ලියන්නේ නැති කියලා. කියමු බලන්න.
he is take question එක වෙන්න ඕනේ is he is not කියලා ගන්න එපා දැන් මෙතන not එකක් දෙන්න ඕනේ he is කියන එකේ not එක තමයි එන්න ඕනේ ඒත් මෙතන he is not කියලා ගන්න එපා අපි ඒක short form කරලා අපි ඉගෙන ගන්න spoken හැම වෙලෙම spoken පැත්තට වැඩි ඉඩක් දෙනවා මේකේ he isn't කියලා ගන්න ඊට පස්සේ isn't he he was he wasn't he will be will he be he won't be won't he be ඔයාලා අනිවාර්යයෙන්ම මතක තබා ගන්න යුතු තැනක් තමයි හැම වෙලේම මෙන්න මේ ප්‍රශ්නේ එන ටිකට අනිවාර්යෙන් ක්වෙස්චන් මාක් එන්න ඕනේ නැත්නම් ඔයාලා කොහෙද පේපර් එකකට ලිව්වත් ඔයාලට වැටෙන්න වැරද්දක් මොකද අපි මෙතන දෙහන්නේ ප්‍රශ්නයක් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා මේකට ක්වෙස්චන් මාක් එක අනිවාර්යෙන්ම දාන්න ඕනේ මම හිතනවා ඔයාලා මේක දාගන්න නැති කියලා මට මේක නෝට් ඩවුන් කරගත්තා නම් පොඩි මෙසේජ් එකක් දාන්න නෝට් ඩවුන් කරගත්තා කියලා මං හිතනවා ඔයාලා දාගන්න නැති කියලා අපි ඒකට හදමු sample sentence එක he is humble මට කියන්න humble කියන්නේ මොකක්ද ඉංග්‍රීසි වලින් මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා humble කියන්නේ මොකක්ද කියලා දන්නවනම් මෙසේජ් එකක් දාන්න බලන්න chat එකේ ඉක්මනට දාන්න බලන්න humble උදා අපි ඉංග්‍රීසි වලින් humble කියන්නේ නිහතමානී තමයි humble කියන්නේ he is humble ඔහු නිහතමානී මෙන්න මේ වාක්‍ය හඳුන්ව බලන්න මෙන්න මේ 12ටම දාලා කොහොමද එන්නේ කියලා බලන්න උදා අනිවාර්යෙන් මතක් කරලා මෙන්න මේ ක්වෙස්චන් මාක් දාන්න අදාළ තැන් වලට අනිවාර්යෙන්ම ක්වෙස්චන් මාක්ස් වැටෙන්න ඕනේ නැත්නම් ඔයාලා ලියන දේත් වැරදි
he is humble. තව එකක් හදමු අපි ඒ වගේම. මම කැමති ඔයාලා මේක හදලා මගේ WhatsApp එකට message එකක් දානවා නම් ෆොටෝ එකක් විදියට. බලන්න මේ වචනේ මොකක්ද කියලා. he is නෑ honest නෙමෙයි. අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ honest. මෙන්න මේක h එක තිබ්බට අපි මේක h එක ප්‍රොනවුන්ස් කරන්නේ නෑ. he is honest. මොකද්ද මේ honest කියන්නේ? humble කියන්නේ නම් නිහතමානී. honest කියන්නේ මොකක්ද? හිතා ගන්න පුළුවන්ද මොකක්ද කියලා honest කියන්නේ? මොකද්ද මේ honest කියන්නේ? honest කියන්නේ අවංකයි. අවංකකමට තමයි honest කියන්නේ. he is honest. ඔහු අවංකයි. එතකොට මේකෙම මම ඔයාලට කිව්වා නේද ස්පෙෂලි නෝට්බුක් එකක් ළඟ තියාගන්න කියලා. ඔයාට හම් වෙන හැම අලුත් වචනයක්ම ඒ නෝට්බුක් එකට ගන්න ඕනේ. ඔයාට හම් වෙන හැම අලුත් වචනයක්ම ඒ නෝට්බුක් එකට ගන්න ඕනේ. මේ මාස 3 කෝස් එක ඉවර වෙද්දී ඔයාලගේ අනිවාර්යයෙන්ම නෝට්බුක් එකේ වචන 250ක් හෝ 300ට වඩා වැඩි විය යුතුමයි. අනිවාර්යෙන්ම මම මේක චෙක් කරනවා. මම ඔයාලට ස්පෙෂල් හයිලයිට් කරලාම කිව්වා නෝට්බුක් එකක් ළඟ තියාගන්න ඕනේ කියලා. පොඩි පොකට් නෝට්බුක් එකක් මෙන්න මේ සයිස් එකක් වගේ වුණාට කමක් නැහැ. ඔයාලා ඒක යන්න එන තැනකදී ඔයාලට සාක්කුවේ දාගෙන හැම වෙලෙම නිතරම ඇරලා බලන්න පුළුවන් නෝට්බුක් එකක් යූස් කරන්න. මේ හම්බෙන හැම අලුත් වචනයක්ම ඔයාලා නෝට්බුක් එකට ගන්න ඕනේ. අවංකයි කියන්නේ honest. අවංක නෑ කියන්න කොහොමද එන්නේ? ඒකේ විරුද්ධ වචන. dishonest. අවංක නෑ කියන්න dishonest. මෙන්න මේ වාක්‍ය දෙකම හදලා මගේ WhatsApp එකට දාන්න බලන්න. යශෝද ඔයාගේ සෙන්ටෙන්සස් ටික හරි මට ඔයාගේ අන්තිම කැලි ටික පේන්නේ නැහැ. චුට්ටක් මට ඒ ටිකත් එවන්න බලන්න. ඔයාගේ මේ අන්තිම ක්වෙස්චන්ස් ටික ඒ ටික මට පැහැදිලිව පේන්නේ නැහැ. ඒ ටික ෆොටෝ එකෙන් ක්‍රොප් වෙලා තියෙන පුළුවන් නම් ඒකත් එවන්න බලන්න. හරි. එක්කෙනෙක්ගේ සෙන්ටෙන්සස් ටික ආවා. මට අනිත් අයගෙත් හම් වෙනවා නම් හොඳයි.
ඔව් won't he be humble තමයි අන්තිමේදී වෙන්න ඕනේ. he is honest කියන එකත් හදලා බලමු. මං හිතනවා ඔයාලා ඉවර ඇති කියලා. he is honest එකත් මං හිතනවා ඉවර ඇති කියලා. සමුචිත මට WhatsApp කරේ නෑ තාම. අසිත WhatsApp කරේ නෑ. කනිෂ්ක WhatsApp කරේ නෑ. අනුසර ඔයාට මේ බේසික් ටික ඔක්කොම ටික අහුවෙලා තියෙන අනුසර ඔයාට ආයෙත් වැඩි හොඳට තමයි මම ඔයාට ලින්ක් එක ෂෙයා කරේ ජොයින් වෙන්න කියලා. ඔයා මේ බේසික් ටික ආයෙ ඔයාට අමතකයි වගේ නම් ඔයා මේ ටික ඉන්න දිගටම කන්ටිනියු කරගෙන. මං හිතනවා ඔයාලා ඉවර ඇති කියලා. මේ වෙද්දි නම් ඉවර වෙන්න ඕනේ. මීට වැඩි ටයිම් එකක් ගන්න අමාරුයි අපිට. මොකද අපිට තියෙන්නේ දවසකට පැය දෙකමාරක් වගේ සතියකට පැය 7ක් වගේ අවසන් කාලයක් තමයි තියෙන්නේ. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා ඔයාලගේ වැරදි හරි නිවැරදි කරගන්න. පළවෙනියටම අපි ගත්තේ he is humble කියලා. he is humble. Is he humble? He isn't humble. Isn't he humble? He was humble. Was he humble? He wasn't humble. Wasn't he humble? He will be humble. Will he be humble? He won't be humble. Won't he be humble?
ආයි මම කියන්නම් ඕනනම් ඔයාලා චෙක් කරගන්න දෙවෙනි සැරයක්. He is humble. Is he humble? He isn't humble. Isn't he humble? He was humble. Was he humble? He wasn't humble. Wasn't he humble? He will be humble. Will he be humble? He won't be humble. Won't he be humble? බලන්න හරිද කියලා. වැරදි තියනවා නම් හදාගන්න. ඊට පස්සේ අපි ගත්තේ he is honest කියලා. He is honest. Is he honest? He isn't honest. Isn't he honest? He was honest. Was he honest? He wasn't honest. Wasn't he honest? He will be honest. Will he be honest? He won't be honest. Won't he be honest? ඔන්නම තමයි හදන්නේ. ඉක්මනට වැරදි හදාගන්න තියෙනවා නම් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලා ඊළඟ දවසේ ඉඳලා ඔයාලට වීඩියෝ ඔන් කරන්න මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට මොකක් හරි විසඳුමක් ඔයාලා දෙනවා. මොකද මම ඔයාලත් එක්ක හැම වෙලේම කමියුනිකේට් වෙන්න ඕනේ. ඔයාලා අනිවාර්යෙන්ම ඩෙෆිනිට්ලි මයික් ඔන් වෙන්න ඕනේ. අපේ මේකේ ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා ඉන්නවා මගේ ඉංග්‍රීසි ඇකඩමි එකේ. එයාලා ඔයාලා වීඩියෝ ඔන් කරලා දින්නේ කියලා කොහොමද කියලා හොයලා බලනවා. ඒ නිසා ඔයාලා වීඩියෝ ඔන් කරලා බැරිලා හරි ඔයාලා වීඩියෝ ඔන් වෙලා තිබ්බේ නැත්නම් ඔයාලගේ මයික් අන්මියුට් වෙලා නම් එහෙම එයාලා රිමූව් කරයි. ඒ නිසා ඔයාලා මතක ඇතුව වීඩියෝස් ඔන් කරලා එහෙම තියාගන්න බලන්න ගොඩක් දුරට. මොකක්ම හරි පර්සනලි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp inbox message එකක් දාන්න. ඊට පස්සේ අපි යන්නේ she is කියන එක හදන්න. මේ she is කියන එකත් හදලා මට ඉක්මනට WhatsApp කරන්න. මම හිතනවා දැන් ඔයාලට I am එකයි he is එකයි හදපු හින්දා she is කියන එක නම් nothing හදාගන්න පුළුවන්. මට she is කියන එක ඉක්මනට හදලා දාන්න. අදට අපි she is කියන එක හදලා ඉවර වෙලා අදට ක්ලාස් එක එන් කරමු. මොකද මම ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට තමයි දුන්නේ. මේකේ වැඩපිළිවෙල ඉස්සරහට ඔයාලට තේරෙයි කොහොමද යන්නේ කියලා මාත් එක්ක වැඩ ටික කරගෙන යද්දී මම කලින් කිව්වා වගේම ඔයාලගේ රෙස්පොන්සිබිලිටි එක 100% ගන්නවා. මම ඔයාලට ඉදිරියේදී මගේ ක්ලාස් ආපු ළමයින්ව කෝස් එක කරපු ළමයින්ව ජොයින් කරන්න බලන්නම්. මොකද මම ගම්පහ දිස්ත්‍රික්ක තමයි දැනට ෆිසිකලි පන්ති කරන්නේ. ගම්පහ විතරක් නෙමෙයි මේ වෙද්දි මම මොරටුව පිළියන්දල ජායල මාර්කෙටිට ඒ කියන සයිට් ටිකේ ක්ලාසස් කරනවා. ඒ ස්ටුඩන්ට්ලා ඔයාලට ජොයින් කරලා මම යාළගේ එක්ස්පීරියන්ස් එක ඔයාලට කියන්නම්. ඒ කියන්නේ යාළා මුලින් හිටියේ කොහොමද ඉංග්‍රීසි වලින් දැන් ඉන්නේ කොහොමද කියලා ඒ තත්ත්වය. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කොහොමද කරගෙන යන්නේ කියලා. මම හිතනවා ඔයාලා she is කියන එක හදන්න නැති කියලා. මට පුළුවන් නම් WhatsApp message එකක් දාන්න ඉක්මනට she is කියන එක හැදුවා නම්.
යශෝද අපි ක්වෙස්චන් එකක් දාද්දි අනිවාර්යෙන් ඒකට ක්වෙස්චන් මාක් එකක් එන්න ඕනේ. මොකද අපි ඒකෙන් ප්‍රශ්නයක් මෙහන්නේ අපි සිංහල භාෂාවෙන් වුණත් මොකක් හරි ලියද්දි කරද්දි නිකන් ක්වෙස්චන් මාක් එකක් ඇඟ වෙන කතා කරද්දි ඇඟ වෙන්න කතා කරනවා ලියද්දි ක්වෙස්චන් මාක් එක අනිවාර්යෙන් දානවා. ඉංග්‍රීසි වලත් ඒ ටිකම තමයි. අපි දැන් එතන she is she කියලාදී අනිවාර්යෙන් ක්වෙස්චන් මාක් එක එන්න ඕනේ. හරි නැත්නම් ඔයාගේ සෙන්ටෙන්සස් ටික හරි. සමුචිත definitely අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ first letter capital වෙන්න ඕනේ. first letter කොහෙද use වුණත් first letter capital වෙන්න ඕනේ. ඒ නිසා අපි is she කියලා ගද්දී මේ is එකේ I එක අනිවාර්යයෙන්ම capital වෙන්න ඕනේ. ඒක ඉංග්‍රීසි රීතියක් නෙමෙයි ඒක ඉංග්‍රීසි නීතියක්. there is a rule of English language. hands up those who are still writing now. තාමත් ලියන අය පුළුවන් නම් මට message එකක් හරි reaction එකක් හරි දෙන්න බලන්න. first letter definitely capital වෙන්න ඕනේ. මම මේක අනිත් ටික complete කරන්නම්. She was sorry මේක යට ගන්න ඇවිල්ලා නැහැ. She won't be. ඔයාලා දැන් අද මම හිතනවා හරි පොත්වල නෙමෙයි මේක කරන්න නැත්තේ කියලා. මෙන්න මේ වගු ටික එන්න ඕනේ. මෙන්න මේ වගු ටික එන්න ඕනේ ග්‍රැමර් බුක් එකට. ග්‍රැමර් බුක් එකේ මේ වගු ටික අනිවාර්යෙන් ඔයාලා අර ඇල්ෆබෙට් එක ලියලා ඊට පස්සේ මේ වගු ටිකට එන්න ඕනේ. අර මිස්සා කියලා මම ඒක කියලා මේ chart එකෙන් පස්සේ මේ වගු ටික එන්න ඕනේ මේකට. අපි උදාහරණ විදියට වාක්‍ය හදුවා නේද මේ 12ට දාලා. අන්නේ 12 එන්න ඕනේ sentences book එකේ. sentences book එකට CR එකක් ගන්න ඕනේ. එකක් මතක තියාගන්න අපි sentences book එකේ sentences හදන්න. දැන් අර I am late කියලා එකක් හදුවනේ අපි. I am late. ඔන්න I am late කියන එක හදලා ඊට පස්සේ මෙතන එනවා am I late? I am not late. am I not late? අපි I was late කියන එක ලියද්දි rule එක අරින්න එපා. ඊට පස්සේ ආයෙ මෙතන was late I wasn't late wasn't I late ලියනවා. ඊට පස්සේ I will be late කියද්දි rule එක අරින්න එපා. මම හිතනවා මම කියන දේ තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ දැන් A set A12 හදලා ඉවරයිනේ. ඊට පස්සේ තව sentences 12ක් හදද්දි එතකොට rule එක කරලා අනිත් එක පටන් ගන්න. හිතන්නකො දැන් මේකෙන් පස්සේ අපි පටන් ගන්නවා කියලා I am a doctor කියලා. I am a doctor. අන්න එතකොට මෙතන I will be late එකයි I am a doctor කියන එකේ ස්පේස් එකක් තියෙනවා. එතන එක රූල් එකේ ස්පේස් be doctor කියන එකයි රූල් එක කරලා ලියන්න එපා. මම හිතනවා මම කියන දේ තේරෙන්නේ නැති කියලා. මොකද එහෙම ලිව්වොත් එහෙම ඔයාලගේ පොත ලස්සනට පැහැදිලි වෙනවා. මේක 12 හදන හැටි කිව්වා. මේ තමයි අපේ තාම මේ කෝස් එකේ පටන් ගන්න විතරයි. තාම 103ක්වත් මම අද දවසට මේ කෝස් එකේ කරේ නෑ. ඉස්සරහට ඔයාලට ලස්සන ඉංග්‍රීසි පැටර්න්ස් එතකොට දැන් අපේ සමාජයේ තියෙන අලුත් පැටර්න්ස් මොනවද කොහොමද අපි කතා කරන්නේ කියන හිතන්න. දැන් ඉස්සර වගේ අපි කාගෙන්වත් අහන්නේ hi how are you එහෙම කියලා අපි කාගෙන්වත් අහන්නේ නෑ. අපි දැන් සාමාන්‍යයෙන් normally කතා කරන්නේ hi what's up what's going on අන්න ඒ වගේ දැන් ඉංග්‍රීසි එක අප්ඩේට් වෙලා තියෙන්නේ.
අන්නේ අප්ඩේට් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාලට මම අනිවාර්යයෙන්ම මේ කෝස් එක අන්තිමේදී පුරු කරනවා. එහෙනම් අපි අදට නවත්තමු. ඔයාලට ගොඩක් ස්තුතියි මාව විශ්වාස කරලා ක්ලාස් එකට ආවට. good night everyone. අපි ටියුස්ඩේ රෑ 7ට ක්ලාස් එක දාගමු. okay goodbye.